සංජීව පුෂ්පකුමාරගේ නවතම සිනමා නිර්මාණය විහංග ප්‍රේමය ළඟදීම ඔබට නරඹන්නට පුළුවන්. මේ ඔහුත් සමග කළ කතාබහක්. මීට අවුරුදු 15කට කලින් තමයි මට චයිනීස් බස්ව හම්බ වුණේ. ආයෙමට කෝල් කරන්න එපා. හිතුවද අපිට ඔහම හිතියාගෙන ඉන්න ඕනි කියලා? මං දන්නේ නැහැ සර්. මගේ නවතම චිත්‍රපටයේ විහංග ප්‍රේමය අගෝස්තු මාසේ 7 වෙනිදා ඉඳලා ලංකාව පුරාම සිනමා ශාලාවල තිරගත වීමට නියමිතයි. පසුගිය ටෝකියෝ සිනමා උළෙලේදී හොඳම කලාත්මක සම්ප්‍රදානයට හිමි තරඟකාරී අංශයේ සම්මානය දිනා ගැනීමට සමත් වුණු චිත්‍රපටය. මේ චිත්‍රපටය ලංකා සිනමා ඉතිහාසයේ A grade සිනමා උළෙලක තරඟකාරී අංශයෙන් සම්මානයක් ලැබපු 11ක් චිත්‍රපටය අතරට එක් වෙන චිත්‍රපටයක්. මතින් හැඟුම් පොපියයි පෙම් වසන්තයේ යුගයයි කියා දෙන්න මිහිර ආදරේ. විහංග ප්‍රේමයේ චිත්‍රපටයට පාදක වන්නේ අපේ රටේ ඉතාම දරුණු ලෙස කාලයක් තිස්සේ සිද්ධ වුණු කුඩා බිලිඳු දරුවන් විදේශිකයන්ට අලෙවි කිරීමේ ජාවාරම. මේ ජාවාරමත් එක්ක බැඳුණු සිද්ධාමයක් නිරූපණය වෙනවා. ඒ අතර ඉතාම රමණීය ප්‍රේම කාව්‍යකුත් දිවෙනවා. චිත්‍රපටය ඇතුළේ ඉන්න නදී සහ අමිල අතර ඇතිවෙන මේ ප්‍රේමණීය සම්බන්ධයත් විහංග ප්‍රේමයේ චිත්‍රපටයේ රසය තවත් උද්දීපනය කරන්න සමත් වෙනවා. මට තමසලගේ පාස්පෝර්ට් දෙන්න. අත තියන්න එපා මගේ ළමයින්ට. විහංග ප්‍රේමයේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නේ අපේ රටේ ප්‍රකට නිලියක් වන සබීතා පෙරේරා, මහේන්ද්‍ර පෙරේරා වැනි විශිෂ්ට නළුවන්. ඔවුන් සමග ඩිනාරා පුංචිහෙවා, අකලංක ප්‍රභාස්වර සහ ඉතාලියේ ඉතාම ජනප්‍රිය නළුවෙක් වන ලොරන්සෝ අක්විවා මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. විහංග ප්‍රේමයේ චිත්‍රපටය ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර සිද්ධ වුණු ප්‍රථම නිල ජාත්‍යන්තර චිත්‍රපට නිෂ්පාදනය. ඊට අමතරව ඇමරිකාවේ HBO නාලිකාව මිලට ගත්ත ලංකාවේ ප්‍රථම සිංහල චිත්‍රපටය. විහංග ප්‍රේමයේ චිත්‍රපටයේ තිරරචනය සංවර්ධනය කරේ වැනිස් සිනමා උළෙලේ බියනාලේ කොලෙජ් කියන ආයතනයෙන් ලද අනුග්‍රහය මත. ඊට පස්සේ ජර්මනියේ බර්ලින් නුවර තියෙන නිප්කෝ ආර්ට් රෙසිඩන්ස් කියන ආයතනයෙනුත් විහංග ප්‍රේමයේ චිත්‍රපටයේ තිරරචනය සඳහා ආධාර උපකාර ලැබුණා. ඉතින් මම හිතනවා සිනමා රූපයට ලොල් කරන ඔබ සියලු දෙනාටම හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. අගෝස්තු මාසේ 7 වෙනිදා ඉඳලා විහංග ප්‍රේමී චිත්‍රපටය ලංකාවේ සිනමා ශාලාවලට ඇවිල්ලා නරඹන්න. මම ආරාධනා කරනවා ඔබ සියලු දෙනාටම විහංග ප්‍රේමය නරඹන්න. අඳුර අතර